අපි A level කරන කාලේ අපි රස්සාවක් හොයාගන්න අපිට වෙච්ච වෙහෙස මහන්සියට වඩා ඔයා A level ඉවර කරලා ඔයා කැම්පස් එකේ උපාධියක් අරගෙන ඔයාට ජොබ් එකක් ගන්න මහන්සි වෙන්න ඕනේ වෙනවද නැද්ද? ඕන වෙනවා. අපි කැම්පස් යන කාලේ මේ අපිට කිව්වේ මෙහෙම හරිද? අපිට සර්ලා කිව්වේ මේ ඉගෙන ගන්න කම්පියුටර් ගැන පොඩ්ඩක් දැනගන්න මේ ඉංග්‍රීසි හදාගන්න කියලා. දැන් මම උඹලට කියන්නේ නෝ මොකද? ඉගෙන ගන්න කම්පියුටර් ගැන දැනගන්න Excel Word එහෙම පොඩ්ඩක් දැනගන්න ඕනේ. සෝෂල් මීඩියා පොඩ්ඩක් හැන්ඩල් කරන්න දැනගන්නත් ඕනේ. AI පාවිච්චි කරන්න හොඳටම දැනගන්න ඕනේ. ඉංග්‍රීසි කොහොමද දැනගන්න ඕනේ. ඔයාට අනාගතයේදී ජොබ් එකක් ගන්න ඔයා තුල ඩෙවලොප් කරගන්න ඕන ස්කිල් සෙට් එක අතීතයේ අපිට වඩා වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙනවා. ඒකට හේතුව මේ රැකියාව වෙළඳපොළ කියන එක මොකද අර මම කිව්වේ එකම විදිහට තියෙන්නේ මේක වෙනස් වෙවි ඉස්සරහට යනවා. ඉස්සරහ ලෝකේ තැනක් තියෙන්නේ දැනුමට නෙමෙයි හොඳ ස්කිල් එකට. දැන් ඔයාගේ ළඟ දැනුම නැත්නම් දැනුම තියෙන AI botsලා ඕන තරම් ඉන්නවා. එයාගෙන් ප්‍රශ්නේ අහන්න විතරයි තියෙන්නේ. හරියට ප්‍රශ්නේ අහන්න දන්නවා නම් එච්චරයි. දැන් ඇවිල්ලා ස්කිල් එක තමයි නම්බර් 1 වෙන්නේ. ඔයාට වැඩක් දුන්නාම ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා. ඔය ඩිග්‍රී අරන් එළියට එනවා නේද? ඩිග්‍රී අරන් එළියට එනකොට ඔය රස්සා නැහැ කියන්නේ ඒ දැනුම තිබ්බට මොකද්ද නැත්තේ? ස්කිල් එක නැහැ. ඒ ලෙවල් ඉවර වෙලා ඉංග්‍රීසි ටික හදාගන්න. අනාගත රැකියාව වෙළඳපොළ ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. හරිද? AI පාවිච්චි කරලා බලන්න. අහලා බලන්න ඉස්සරහට ලංකාවේ රැකියාව වෙළඳපොළේ ලෝකේ රැකියාව වෙළඳපොළේ මොනවද තියෙන්නේ? මොන වගේ ස්කිල්ස්ද මම හදාගන්න ඕනේ කියන එක බලන්න. ඒ වෙනකොට බලන්න මේ මොනවද ඔයාට ඕන ස්කිල් කියලා ඔයාගේ තුල නැති ස්කිල්ස් ඔයා හදාගන්න.